ලෝකය පුරාම ඉතාමත් ජනප්‍රිය ඕනෑම තැනකදී ලෙහෙසියෙන් සොයාගන්න පුළුවන් පළතුරක් තමයි කෙසෙල්. හැබැයි ඔබ දන්නවාද දිනපතා එක කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. අද අපි බලමු විද්‍යාත්මකව තහවුරු වුණු කෙසෙල් වල තියෙන පුදුම සහගත වාසි මොනවද කියලා. 1. පෝෂ්‍ය පදාර්ථ වලින් පිරි පෝෂණ ගබඩාවක්. කෙසෙල් කියන්නේ විටමින් C, පොටෑසියම්, කෙඳි, ෆයිබර් සහ විටමින් B6 බහුල පළතුරක්. මෙහි ඇති විටමින් B6 මොලේ ක්‍රියාකාරීත්වයේ යහපත් කරන අතර ශක්තිය නිපදවීමටත් උදව් වෙනවා. ඒ වගේම මෙහි ඇති මැංගනීස් අස්ථිවල ශක්තිමත්භාවයට ඉතා වැදගත්. දත්වල සෞඛ්‍යයට ඉතා ගුණදායකයි. කෙසෙල්වල අඩංගු පෙක්ටීන් වැනි සංයෝග දත්වල මැලියම් ඇතිවීම පාලනය කරනවා. මෙහි ඇති විටමින් B6 මුකයේ තුවාල ඉක්මනින් සුවකිරීමටත් විදුරුමස් රෝග වළක්වා ගැනීමටත් උපකාරී වෙනවා. රුධිරයේ සීනි මට්ටම සමබර කිරීම. සමහර පර්යේෂණවලට අනුව කෙසෙල්වල අඩංගු එන්සයිම මගින් කාබෝහයිඩ්‍රේට් බිඳ හෙළමින් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්න උදව් කරනවා. විශේෂයෙන්ම ආහාරවේලකට පෙර කෙසෙල් ගෙඩියක් කෑමෙන් රුධිරයේ සීනි මට්ටම හදිසියේ ඉහළ යාම පාලනය කරගත හැකි. සිරුරේ ජල සමබරතාවය රැක ගැනීම. අපේ සිරුරේ සජලනය හයිඩ්‍රේෂන් පවත්වා ගන්න අවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට් සමබරතාවය රැකගන්න කෙසෙල්වල ඇති පොටෑසියම් උදව් වෙනවා. විශේෂයෙන්ම ව්‍යායාම කරන අයට සිරුරේ ජල මට්ටම නිසි පරිදි පවත්වා ගන්න මේ ඉතා වැදගත්. බර අඩු කර ගැනීමට උදව් වීම. කෙසෙල් වල ඇති පෙක්ටීන් සහ තන්තු ෆයිබර් නිසා එය ආහාරයට ගත් පසු වැඩි වේලාවක් බඩ පිරී පවතිනවා. මේ නිසා අනවශ්‍ය ලෙස ආහාරය ගැනීම පාලනය වී බර අඩු කර ගැනීම පහසු වෙනවා. 6. හෘදයේ නිරෝගී භාවය. කෙසෙල් වල ඇති ද්‍රාව්‍ය තන්තු සොලියුබල් ෆයිබර් මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. ඒ වගේම මෙහි ඇති මැග්නීසියම් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. 7. ප්‍රතිඔක්සිකාරක ගුණය. සිරුරේ සෛල විනාශවීම වළක්වන ෆ්ලේවෝනොයිඩ් වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක කෙසෙල් වල අඩංගුයි. මේ විවිධ ලෙඩ රෝගවලින් සිරුර ආරක්ෂා කරන ස්වාභාවික පලිහක් වැනියේ. 8. වකුගඩුවල නිරෝගී භාවය. සමහර අධ්‍යයනවලට අනුව කෙසෙල් ආහාරයට ගැනීමෙන් වකුගඩුවල ඇතිවන ඉදිමුම් සහ සෛල විනාශවීම වළක්වා ගත හැකි. වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්න අවශ්‍ය පෝෂණය මෙයින් ලැබෙනවා. පරීක්ෂාකාරී විය යුතු කරුණු. කෙසෙල් ගොඩක් ගුණ වුණත් ඕනෑවට වඩා කෑමෙන් අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දියවැඩියාව ඇති අය හෝ වකුගඩු ආබාධ ඇති අය Taman කන ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍ය නිරෝගී කෙනෙකුට දවසකට එක කෙසෙල් ගෙඩියක් කෑම ඉතාම ආරක්ෂිතයි. ඉතින් ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් මේ අපූරු පළතුර අදම ඔබේ කෑම වේලට එකතු කරගන්න. මේ වගේ සෞඛ්‍ය සම්පන්න තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.